ධනුෂ්කට දොස් කියන්නේත් නෑ, සනාට දොස් කියන්නේත් නෑ, ශහන්ට දොස් කියන්නේත් නෑ, කිසි කෙනෙකුට දොස් කියන්නේ නෑ. හොඳේ ඒගොල්ලන්ගේ මෙව්වක ඒගොල්ලෝ කරගෙන ගියාපු දෙයක්. ඒකින්ද ඒ කට්ටිය මාත් එක්ක තරහ වෙන්න ඕමනාවක් නෑ. හැබැයි මේ හොර ගෑනුන්ගේ හොර වැඩ හෙලි කිරීම මාගේ යුතුයකම. ඒකින්ද මම ඒක හරියට අනිෂ්ට කරනවා. රටේ මිනිසුන් කියන්නේ මුන්ට අහුවෙන්න එපා. මන්ත්‍ර ගුරුකම් ඇත්ත දේවල් තියෙනවා. ඒව හරියට වහගෙන කරගන්න. ඉන්ද්‍රා ගුරුමෑණියෝ කියන ගෑණි කියනවා රටේ ඉන්න කාන්තාවට උඹ කඩවත ගැස්සෙයි මහත්තයාට කිව්වොත් වැක්ෂන් එකක් ගත්තොත් උඹ මට මිනි මරන්නයි සල්ලි දුන්නේ කියලා මම කියනවා කියලා. මේ ගෑනු දෙන්නම හොර අම්මන්ඩිලා දෙන්නෙක් හොඳේ. මුන් දෙන්න එක වාගේ ඩයල් එකේ ඉඳගෙන ගහන්නේ පට්ට ගේමක්. ඒ රටේ ඉන්න මිනිස්සුන්ව බ්ලැක්මේල් කරන්නේ මෙන්න මේ විදිහටයි. එක එක ජාතිකයේ කිය බල තව දැන් උන් තනි පැත්තට කරකවන්නේ මට එහෙම කරකවන්න පුළුවන්. ගෙදර මුණ්ඩ කරන්න පුළුවන් පුකක් නෑ මේ බේස බැල්ලියන්ට. කවුද මේ අර ඔක්කොගුරුන් වහන්සේ කියන්නේ? මෑනියෝ කියන්නේ ඔක්කොම ගණිකාවෝ කියලා කිව්වා. ඒ මිනිස්සු කිව්වනේ කෙලින්ම. අයිපන් වාසනාව සුබ දවසක් වේවා. ඔබට දිගින් දිගට අපි කියනවා හොරු ගැන. හොරු ගත්තොත් විවිධාකාර හොරු ඉන්නවා. ඔයගොල්ලෝ දන්නේ ඔයගොල්ලන්ට ගහන ගේම් මොනවද කියලා. ඒ ගේම් ගැන තමයි මම පැහැදිලි කරන්නේ. ඔබ අසරණ වුණාට පස්සේ ගහන ගේම් කොහමද? ඔබ සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට ගහන ගේම් කොහමද? මේව ඔක්කොම මුන් ගහන්නේ ඔබලට ගේම්. ඒකින්ද මේ දේවාල බැලුවොත් එහෙම ඔබට මම කිව්ව මුන් කරන බොරුව ඔප්පු කරගන්න විදියක් නැහැ. කියා ගන්න කෙනෙක් නැහැ. කරගන්න දෙයක් නැහැ ඔබට අසුරුනාට පස්සේ. ඒකින්ද හොඳම ක්‍රමය තමයි යම්කිසි ගුරෙකුට මෑණි කෙනෙකුට වැඩක් බාර දෙනකොට මට කතා කරලා මගේ හරහා දෙන්න. එතකොට ඔබගේ වැඩේ කෙරුණ නැතුනොත් එහෙම එයා ඉවරයි. මේ YouTube එකේ දඟලනවා බොහොම උජාරුවට මේ ඉන්ද්‍රා ගුරුමෑණියෝ කියලා. ඒකම මේ රාජනී ගුරුමෑණියෝ කියලා. මුන් දෙන්නම එක වගේ. අක්කයි නංගි. මෙයාට කිව්වොත් එහෙම මට මේ වගේ දෙයක් වුණා නෑ පුතේ මං නෙවෙයි. හොඳට හොයලා බලන්න. මුන් දෙන්නව මාරු වෙනවා. හොයා ගන්න බෑ. හරිද? ඒකින්ද එතනදී මිනිස්සු අසරණ වෙලා එනං කාටද දුන්නේ කියලා හොයා ගන්න බැරි තත්ත්වෙටපත් වෙනවා. මෙන්න මේ රාජනී කියන ගුරුමෑණියන්ටයි ඉන්ද්‍රා කියන ගුරුමෑණියන්ටයි මං වැඩක් බාර දුන්නා. කරලා දෙන්න මේගොල්ලෝ බය වුණා. බෑ කිව්වා. ඇයි මුන්ට බෑ මාත් එක්ක මේ ජෝගිය දාන්න. ඒකින්ද මුන් වැඩේ පස්ස ගැහුවා. මුන් දෙන්නගෙන් වැඩ කරගන්න කිසි කෙනෙක් සල්ලි දාන්න එපා. සල්ලි දාලා හවු වෙන්නත් එපා. මුන්ට මුයි කපටිකම් වලට. එතකොට මේ වෙනකොට ලක්ෂ සංඛ්‍යා ජනතාවට මුන් බොරු කරලා විරලා මුදල් අරගෙන මුන් පාඩුවේ ලස්සන වාහන යහන තියාගෙන ලස්සන ජීවිත ගත කරනවා. ඒ කරන්නේ ඔබගේ සල්ලි වේරි. මේ ඉන්ද්‍රා කියන ගුරුමෑණියෝ කතා කරනකොට කුණු හarpෙන් තමයි බනින්නේ. වැඩක් කරදුනා මෙහෙමයි කිව්වට පස්සේ කුණු හarpෙන් බයින්නේ. ඒ වගේම තමයි මේ රාජනී කියන ගෑනිත් එහෙම තමයි. මේ ගෑනු දෙන්නම එක වගේ මුන් දෙන්න පටලෝ ගේම ගහන්නේ. මුන්ට සල්ලි දාන්න එපා. මුන්ට දෙයක් කරන්න පුළුවන් ඒවුන් නෙවෙයි කියන එක. ඒ විදිහට මිනිස්සුන්ට වංචා කරලා මුදල් අරගෙන වසී ගුරුකම් කරලා දෙන්නම්, මේම කරලා දෙන්නම්, බන්ධන කරලා දෙන්නම්, මගේ ළඟ තෙල් තියෙනවා, තෙල් පොඩ්ඩක් ගෑවම ඇති, පුතේ මේවට හවු වෙන්න එපා, උඹලා බය වෙන්න එපා, මුණ්ඩ කරන්න පුළුවන් ලබ්බක් නැහැ, උඹලගේ සල්ලි ටිකට තමයි මේ ගෑනු දෙන්න විදින්නේ. තේරුණාද? මේ අක්කයි නංගි. තේරුණාද? මුන්ගේ පරම්පරාවම ඕවා තමයි කරන්නේ. තේරුණාද? උන්ගේ එකම ව්‍යාපෘති ඒක තමයි ඇවිල්ලා. යම්කිසි ශක්තියක් තියෙන උන් අපි අතාරිනවා. උන්ට කරගෙන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කිසියක් කියන්නේ කරන්නේ නැහැ. ඒකින්ද මේ වගේ බොරුකාරයෝ අනිවාර්යයෙන් ඔබගේ ඉදිරියට ගේනවාමයි. හරිද? ඒකින්ද හොඳම ක්‍රමය තමයි හොයාගෙන තියන්නේ. වැඩක් බාර දෙනවා. වැඩේ කර දැන් මුන්ට වැඩේ බාර දෙන්නත් ඉස්සලා මුන් ෆෝන් තියාන මට බයිනවා. මෙයාකලා ෆෝන් කට් කරනවා. ෆෝන් දාලා දුවනවා මුන්. ඒකින්ද කරන්න දෙයක් නැහැ. ඒකින්ද කෙලිම එනං විද මහත්තයා ඔයාගේ වැඩේ බාර දෙන්න මම කරලා දෙන්නම්. එහෙම නේද අභියෝග ඉල්ලන්නේ? ඒවා කිසි දෙයක් නැහැ. ඇයි දැන් බේරෙන්න බෑ කියලා දන්නවනේ. අර ගෙදර හිටියොත් මානසි මගේ හිටියොත් ඕනසි වගේ තමයි. දැන් කොයි හිටියත් මුන් තමයි නසින්නේ. හොඳේ. දිගින් දිගටම අපි මේවා ප්‍රචාර කරනවා තවත්. ඒකින්ද හවු වෙන්න එපා. හවු වෙලා අපිට දොස් කියන්නත් එපා නෙවෙද මහත්තයා මෙහෙම වුණා කියලා විල්ලා. එකින් දිගින් දිගටම අපිට මේවා ගැන හොයන්නත් බෑනේ. ඒකින්ද කරුණා කරලා කියන්නේ මෙන්න මේ ඉන්ද්‍රා ගුරුමෑණියෝ කියන ගෑණි රාජනී කියන ගුරුමෑණියෝ.
මුන් දෙන්න එක වගේ හොයන්න බෑ බලන්න පොඩ්ඩක් ඇවිල්ලා. හරිද? ඒකල කියනවා මේකින් හමුනාට පස්සේ කියනවා මන් නෙවෙයි. බලන්න. ආවලා කියනවා බලන්න අරයකින්. අන්න ඒක කියලා ගේම ගහලා මුන් දෙන්න ලස්සනට මාරු වෙනවා. හොඳේ? ඒකින්ද මේවට අහුවෙන්න එපා. තේරුණාද? මේ වලත්ත ගෑනු දෙන්න. තේරුණාද? මිනිස්සුන්ව රවට්ටන්නේ උතුම විදියට. ඔය ඉන්ද්‍රා කියන ගෑණිව අපි ගේන්න ලැහැත්ති වුණා කන්දලේ වත්තට 25000කුත් දීලා තිබුණේ ඇඩ්වාන්සේ. අන්තිමට මම කතා කරලා බියලා මෙහෙමයි කියනකොට මට 25000 පව් දැම්මා. තේරුණාද? 25000 දැම්මා මට. මිනිස්සු අසන වුණාට පස්සේ මේව පස්සේ තමයි යන්නේ. ඒක කරන්න දෙයක් නැහැ. ගිහිල්ලා ඔබව රවට්ටන එකයි මුන් කරන්නේ. තේරුණාද? ඒකින්ද හොඳ උන් ඉන්නවනම් උන් හොගලා ඕන මගුලක් කරගනින්න ඒක ප්‍රශ්නයක් නෑ. මුන් වගේ හොර හැත්තට හවු වෙන්න එපා. මේ ගෑනු දෙන්න මහ ජරා අසික්කිතම ගෑනු දෙන්නේ. තේරුණාද? මුන් දෙන්නෙන් ඒකුඩවත් ඔබ හවු වෙන්න එපා. මුන් අම්මලා දූලා පුතාලා ඔක්කොම මේ කාර්යය තමයි කරන්නේ. තේරුණාද? මේවා කියන්නේ අපිට ලාභ ප්‍රයෝජන සදා නෙවෙයි. තේරුණාද? තමුන්ලගේ ලාභ ප්‍රයෝජන සදා තමුන්ලා වෙනුවෙන් කතා කරන්නේ. රාජිත පණ්ඩිත් ගුරුමෑණියෝ මෙන්න හොඳේ මෙන් හොරගෙඩි එකක් හොඳේ මේක හොරගෙඩියක් රාජනී ගුරුමෑණියෝ කියන්නේ මෙන්න මේ හොරගෙඩිය තමයි හොඳේ මෙන්න මාරේ ඉන්ද්‍රා කියන හොරගෙඩිය පේනවනේ මේ හොරගෙඩිය හොඳේ බලා ගන්න හොඳේ මුන් ඇවිල්ලා පුදුම විදියට මිනිස්සුන්ව රවට්ටන්නේ මේවා මේ රටේ වෙන්න බෑ පොඩි එකා ලොකු එකාට හොරකම් කරනවා ලොකු එකා පොඩි එකාට කරනවා මේ විදිය තමයි මේ අසරණ වුණාට පස්සේ මිනිස්සු මුන් අසරණ කමෙන් ප්‍රයෝජන ගන්නවා. ඒකින්ද මුන්ට එහෙම දෙන්න බෑ. තේරුණාද? පිළිගන්නේ උන් පිළිගන්නලා නැති උන් නිකන් ඉඳපල්ලා. වෙන කරන්න දෙයක් නැහැ. අපේ යුතුයකම මගේ යුතුයකම තමයි මම මේ ඉෂ්ට කරන්නේ. මට කරන්න දෙයක් නැහැ. මේ වැවිලා මිනිස්සු කියනවා අනේ වෙද මහත්තයා මට මෙහෙම වුණා මේ ගෑණි මෙහෙම කරා කියලා අවසානයේදී කියනවා. කියන වේ ප්‍රතිඵල තමයි මේ ගෙන දෙන්නේ. ඒකින්ද රටේ මිනිසුන්ට කියන්නේ මේ හොර හැත්තට හවු වෙන්න එපා. එතකොට අපි ධනුෂ්කට දොස් කියන්නේත් නෑ, සනාට දොස් කියන්නේත් නෑ, ශාහන්ට දොස් කියන්නේත් නෑ, කිසි කෙනෙකුට දොස් කියන්නේ නෑ. හොඳේ? ඒගොල්ලන්ගේ මෙව්වක ඒගොල්ලෝ කරගෙන ගියාපු දෙයක්. ඒකින්ද ඒ කට්ටිය මාත් එක්ක තරහ වෙන්න ඕනවක් නෑ. හැබැයි මේ හොර ගෑනුන්ගේ හොර වැඩ හෙලි කිරීම මාගේ යුතුයකම. ඒකින්ද මම ඒක හරියට අරිෂ්ඨ කරනවා. රටේ මිනිසුන්ට කියන්නේ මුන්ට අහු වෙන්න එපා. මන්ත්‍ර ගුරුකම් ඇත්ත දේවල් තියෙනවා. ඒව හරියට වහංගන කරගන්න. තේරුණාද? ඒකින්ද මුන් මේ දේවාලයක්වත් නැතුව මෙව්වක් කරලා මිනිසුන්ව රවට්ටන එක ගැන බොහොම දුකයි. ඒකින්දයි කතා කරන්නේ. මේවට අහු වෙන්න එපා. ජනතාවට කියන්නේ කොහොම වුණත් මේ රාජනී කියන ගෑනිටයි මේ ඉන්ද්‍රා කියන ගෑනිටයි දෙන්නට හවු වෙන්න එපා. මෙන්න කියනවා තවත් කියන මේ ගෑනු දෙන්න හවු වෙන්න එපා. හොඳට හොයලා බලලා මිනිස්සු දීපු උත්තරات එක්ක වොයිස් කට් තියෙනවා. ඒවත් අපි දාන්නම් මෙයා කරලා විරලා මෙන්න මේ විදිය තමයි තත්ත්වය. ඒකින්ද හවු වෙන්න එපා මේ ගෑනුන්ට. මිනිසුන්ගේ සල්ලි වංචා කරලා අනන්තයි අප්‍රමාණයි. ඒකල මුන් ගානට ලයින් එක ගහගෙන ඉන්නවා. ඔබ බලනවා ඇති මේ ගෑනු දෙන්නගෙම එකට මේ වීඩියෝ එක දාන්නේ ඇයි කියලා විරලා. මේ දාන්න එකටම මුන් දෙන්න එක වගේයි. එක වගේ හින්දා බැරි වෙලාවත් එකක් දැම්මට පස්සේ කියනවා අනේ දුව මගේ නෙවෙයි යෝක. අර හරියගන්නේ. එයා කියනවා මගේ නෙවෙයි යෝක අරයාගෙන කියලා. නම් දැම්මත් ඔය පටලෝලා දාන්න කියලා කියනවා. ඒකේ හින්දා තමයි මුන් දෙන්නගේ මේවා එකට දැම්මේ කියලා මතක තියාගන්න. තේරුණාද? මුන් මේ මිනිස්සුන්ට කරන අපරාධේ මේ පොඩි අපරාධයක් නෙවෙයි කරන්නේ. අහිංසක මිනිස්සු කන්න තියෙන සල්ලි මාළේ උගස් තියලා පොලියට අරගෙන මුන්ට ඇවිල්ලා දෙන්නේ මේ ගෙදර පස්විඳ ගන්න. මුන් වනේ දැක්කම් පෙරුම් කයන් ගණන් යනවා වගේ. මුන්ට අක්කල චොට්ටක දෙනවා මේ මිනිස්සුන්ට. මේක මාර මාපියාවක්. මේක මාර වදයක් රටට. අහිංසක මිනිස්සුන්ට මෙහෙම කරන්නේ. මේව කරන්න ඉඩ දෙන්න අරගයි. තේරුණාද? මේවා තමයි ලයිසන් හොරකම් කියන්නේ. ලයිසන් ගත්තා වගේ ගේම ගහන්නේ. එහෙම මිනිස්සුන්ව වංචා කරන්න පුළුවන්ද? එහෙම වංචා කරන්න බෑ මිනිස්සුන්ට. මිනිස්සුන්ට කොහොමද එහෙම වංචා කරන්නේ? ඒවට ඉඩ දෙන්න බෑ. හැම මිනිස්සෙක්ම දෙන්න සහයෝගය. ඕක නැති කරලා දාන්න ඕන. බොරු කරන්නේ උන්ව. ඉන්ද්‍රා ගුරුමෑණියෝ කියන ගෑණි කියනවා රටේ ඉන්න කාන්තාවට උඹ කඩවත ගැස්සයි මහත්තයාට කිව්වොත් වැක්සන් එකක් ගත්තොත් උඹ මට මිනි මරන්නයි සල්ලි දුන්නේ කියලා මම කියනවා කියලා. කොහොමද?
මට දුන්නේ කොළුණියක් කරලා මිනී මරන්නයි කියලා විලා. හැබැයි මේ කාන්තාව දුන්නේ තමන්ගේ දරුවගේ ප්‍රශ්න විසඳ ගන්න. මේ කියන්නේ කොහොමද? මේ අපි කියන ඒවා නෙවෙයි. ඒ කියන ඒවා. තේරුණාද? මේ රෙකෝඩින් එක පෙන්වන්නේ. ඇයි පෙන්වන්නේ? මේ රටේ ඉන්න ගොන් 70 කියන්නේ මේ වගේ හොර ගෙඩියන්න හොර ගෑනුන්ට හවුවෙන්න එපා. තේරුණාද? මුණ්ඩ මේවා ෂෙයා කරන්න දකින්න කට්ටියට. මේ හොර ගෑනිට මේ ගෑනු දෙන්නම හොර අම්මන්ඩිලා දෙන්නෙක් හොඳේ. මුන් දෙන්න එක වාගේ ඩයල් එකේ ඉඳගෙන ගහන්නේ පට්ට ගේමක්. ඒ රටේ ඉන්න මිනිස්සුන්ව බ්ලැක්මේල් කරන්නේ මෙන්න මේ විදිහටයි. එක එක ජාතිකයේ කිය බල තව දැන් උන් තනි පැත්තට කරකවන්නේ මට එහෙම කරකවන්න පුළුවන්. ගෙදර මුණ්ඩ කරන්න පුළුවන් පුකක් නෑ මේ බේස බැල්ලියන්ට. තේරුණාද? ඒකින්ද බය වෙන්න එපා කිසි කෙනෙක්. මුණ්ඩ හවු වෙන්නත් එපා. ඔය වසී බන්ධන අරව මේව කරන්න පුළුවන් මගුල් නෙවෙයි. තේරුණාද? කරන්න පුළුවන් මිනිස්සු හිටියා. ඒ මිනිස්සු කලාතුරකින් ඉන්නේ. මුණ්ඩ කරන්න පුළුවන් බම්බුවක් නෑ මේ හොර ගෑනුන්ට. මුන් ඇවිල්ලා මර කවුද මේ අර ඔක්කොගුරුන් වහන්සේ කියන්නේ මෑනියෝ කියන්නේ ඔක්කොම ගණිකාවු කියලා කිව්වා. ඒ මිනිස්සු කිව්වනේ කෙලින්ම මෑනියෝ කියන්නේ ඔක්කොම ගණිකා වෘත්තිය කරන්න කියලා විරලා. කොහෙන් හරි වැඩක් කරන්නව මේ මිනිහව රවට්ටගෙන මෙයා කරගෙන මෙහෙමයි කියලා විරලා. ඒව ඇත්ත වෙන්නේ නැති බොරු නෙවෙයි ඇවිල්ලා හොඳේ. නැත්තම් මේ මිනිහා ප්‍රසිද්ධිය කියයි මුළු මැනික් ඉන්නේ ඇවිල්ලා පළවෙනි හොර ගෙඩි දෙක මේ දෙක. හරිද? හවුවෙන්න එපා කිසි කෙනෙක් කොන්න කිව්වා. එහෙනම් හරි තව වැඩසටහනින් හමු වෙනතු සියලු දෙනාටම උස්සන්නයි දෙපීටයි